මේ තියෙන්නේ Mbps. මේ තියෙන්නේ MBS. මොකක්ද වෙනස? Mbps නැත්තම් Megabits per seconds කියන්නේ ඔයාගේ ඉන්ටර්නෙට් ස්පීඩ් එක. MBS නැත්තම් Megabytes per seconds කියන්නේ සරලව ඔයාගේ ඩවුන්ලෝඩ් ස්පීඩ් එක. ඒ වගේම MBS එකක් සමාන වෙනවා Mbps 8කට. මේ තියෙන්නේ GTX. මේ තියෙන්නේ RTX. මොකක්ද වෙනස? GTX කියන්නේ ray tracing නැති normal graphic card එක. RTX cards වල ray tracing තියෙනවා. ඒකෙන් lighting එක super realistic වෙනවා. තව DLSS තියෙන නිසා AI use කරලා FPS එකත් boost වෙනවා. ඒකයි RTX cards next level වෙන්නේ. මේ තියෙන්නේ FPS. මේ තියෙන්නේ refresh rate. මොකක්ද වෙනස? FPS කියන්නේ ඔයාගේ graphic card එක තත්පරයකට හදන frames ගාන. refresh rate කියන්නේ monitor එකට තත්පරයකට පෙන්වන්න පුළුවන් frames ගාන. FPS වැඩි වුණත් monitor එකේ refresh rate එක අඩු නම් ඒ extra frames ඔයාට පේන්නේ නැහැ. මේ තියෙන්නේ OLED display එක. මේ තියෙන්නේ QLED display එක. මොකක්ද වෙනස? OLED display එකක හැම pixel එකක්ම වෙන වෙනම light up වෙනවා. ඒ නිසා perfect black සහ vibrant and rich colors බලා ගන්න පුළුවන්. QLED කියන්නේ quantum dot සහ backlight එකක් use කරලා හදලා තියෙන LED TV එකක් වගේ එකක්. ඒකේ brightness එක ගොඩක් වැඩි.